අපි මේ වීඩියෝ එකෙන් දියමන්ති එහෙම නැත්නම් ඩයමන්ඩ් ගැන බලමු. මේකේ දැඩියාව 10යි. ස්පටික පද්ධතිය ඝනාකාර. රසායනික සංයුතිය කාබන්. ඩයමන්ඩ් වල ෆයර් ඉෆෙක්ට් එක දකින්න පුළුවන්. වැඩිම ඉල්ලුමක් තියෙන්නේ වයිට් ඩයමන්ඩ් වලට. කළු පාට ඩයමන්ඩ් ගොඩාක් දුර්ලභ දෙයක්. අවර්ණ නොවන ඩයමන්ඩ් ෆැන්සි කියලා හඳුන්වනවා. කලර්ලස්, white, grey, black, orange, brown, yellow, olive, green, blue, violet, purple, pink ඒ වගේම red කියන කලර්ස් වලින් ඩයමන්ඩ් දකින්න ලැබෙනවා. ඩයමන්ඩ් වලට ස්වාභාවික සහ කෘත්‍රිම ආදේශක තියෙනවා. ස්වාභාවික ආදේශක natural simulants විදිහට colourless sapphire, colourless zircon, colourless topaz පාවිච්චි වෙනවා. මේ අතරින් topaz වැඩි ගැලපෙන්නේ නැහැ. කෘත්‍රිම ආදේශක විදිහට cubic zirconia, AD, synthetic moissanite, synthetic rutile, YAC, GGG හඳුන්වන්න පුළුවන්.